සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා අනාවරණ YouTube නාලිකාවට. ඔබේ පසුම්බිය පුරාවට මැති මුදල් කඩදාසි මුදල් යැයි ඔබ සිතනවා ඇති. නමුත් ඇත්තෙන්ම ඔබළඟ ඇත්තේ ලී කුඩු හෝ ලී පල්ප් වලින් සාධන ලද කඩදාසි මුදල් නම් එය අනිවාර්යෙන්ම ව්‍යාජ නෝට්ටුවක් බව මම ඔබට පවසනවා. ඇත්ත වශයෙන්ම ඔබේ සාක්කුවේ ඇති මෙම මුදල් නෝට්ටු සාදා ඇති ද්‍රව්‍ය කොයිතරම් විශේෂිත කිව්වොත් එක් විශේෂිත සමාගමකට හැර වෙනත් කිසියකුට එහි අමුද්‍රව්‍ය පවා ළඟ තබා ගැනීම නීති විරෝධී වෙනවා. අද අපි ඇමරිකාවේ ඉහළම ආරක්ෂාවක් සහිත කර්මාන්ත ශාලාව තුළට ගොස් සෑම දිනකම ඩොලර් මිලියන 541ක මුදල් නෝට්ටු ප්‍රමාණයක් මුද්‍රණය කරන ආකාරය සොයා බලමු. වීඩියෝ එකේ අවසානයේ තෙක් රැඳී සිටින්න කියලා ඔයාලට මතක් කරනවා. මේ ඇමරිකානු ඩොලර් මුද්‍රණය කිරීමේ ගමන ආරම්භ වෙන්නේ වොෂින්ටන් DC නගරයේ හා ටෙක්සාසි පිහිටි ෆෝට් වෝත් නගරයේ තිබෙන මුද්‍රණ හා කැටයම් කාර්යංශය තුලයි. ඔයාලා පිළිගන්නවද ඔයාලා මේ දකින්න ඩොලර් කඩදාසිය ඇත්තටම කඩදාසියක් නෙවෙයි කියලා? එය 75% කපු සහ 25% ලිනින් කියන අමුද්‍රව්‍ය මිශ්‍ර කරලා සාධන ලද රෙදි විශේෂයක් වෙනවා. ෆෙඩරල් සංචිත නෝට්ටු ක්‍රමය ආරම්භ කළ දා සිට මෙම විශේෂ ද්‍රව්‍ය සැපයීම තනි අයිතිය නොහොත් ඒකාදී කාර්ය ට්‍රේන් පේපර් කියන සමාගම සතු වෙනවා. හරි, අපි දැන් බලමු මේ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට පෙර ක්‍රියාවලිය පිළිබඳව. නෝට්ටු මුද්‍රණය කිරීමට පෙර චිත්‍ර ශිල්පියෙකු විසින් එහි මෝස්තරය සම්පූර්ණයෙන්ම අතින් අදිනු ලබනවා. ඉන් පසුව කැටයම් ශිල්පියෙකු පෙන්ටග්‍රාෆ් නම් විශේෂ උපකරණයක් භාවිතා කරලා අතෙන් ඇදපු මෝස්තරය ඒ ආකාරයෙන්ම වානේ තහඩුවක් මත සියුම් ලෙස ඇඳ කපා සකස් කර ගන්නවා. මුද්‍රණ ක්‍රියාවලියේදී ඇතිවන අධික පීඩනයට ඔරොත්තු දීම සඳහා මෙම වානේ තහඩුව මත ක්‍රෝම් ආලේපනයක් සිදු කරනු ලබනවා. අවසානයේදී සෙරෝග්‍රැෆි නම් ක්‍රමවේදයක් හරහා හරියට ජික්සෝ පසල් එක එකලස් කරන ආකාරයට මෙම කොටස් එකට එකතු කර ප්‍රධාන මුද්‍රණ අච්චුව හෙවත් මාස්ටර් ඩයිස් එක නිර්මාණය කරනවා. හරි, අපි දැන් බලමු මේ මුදල් නෝට්ටුව මුද්‍රණය වෙන ආකාරය. මේ මුද්‍රණ ක්‍රියාවලිය ප්‍රධාන පියවර දෙකකට තමයි සිදුවෙන්නේ. පළමු පියවර තමයි ඔෆ්සෙට් මුද්‍රණය. මේ මුදල් නෝට්ටුවේ මූලික පසුබිම සකස් කරන පියවරයි. ඩොලර් දෙකක් හෝ ඊට වඩා වැඩි වටිනාකමින් යුක්ත නෝට්ටු නිර්මාණය කිරීමට මේ යොදා ගන්නවා. ටොන් 70ක බරින් යුතු අඩි 500 දිගැති යෝධ යන්ත්‍ර මගින් චුම්බක තීන්ත භාවිතා කරමින් නෝට්ටුවේ දෙපසම එකවර මුද්‍රණය කරනවා. එම යන්ත්‍රවලට පැයකට මුදල් නෝට්ටු සහිත කොළ 10000ක් මුද්‍රණය කිරීමේ හැකියාවක් පවතිනවා. දෙවන පියවර ඉන්ටැග්ලියෝ මුද්‍රණයයි. මුදල් නෝට්ටුවකට ආවේනික වූ එම ගතිය හෝ ස්පර්ශය ලැබෙන්නේ මේ පියවරේදී. මෙහිදී ඉතා අධික පීඩනයක් යොදා තීන්ත කඩදාසිය තුළට තද කරනු ලබනවා. එමගින් නෝට්ටුව මතු වූ ස්වභාවයක් නිර්මාණය වෙනවා. ලංකාව තුළ තියෙන මුදල් නෝට්ටුවලද මෙම මතු වූ ස්වභාවය දැකගන්න පුළුවන්. එම තීන්ත සම්පූර්ණයෙන්ම වියලීමට දින 3ක් පමණ ගත වෙනවා. මේ ක්‍රියාවලිය නෝට්ටුවේ ආරක්ෂිත පියවරක් ලෙස ක්‍රියා කරනවා. හොර නෝට්ටු සකස් කරන්නන්ට මේ විශේෂිත ස්පර්ශය ඒ අයුරින්ම නිපදවීම ඉතාම අපහසු වෙනවා. මේ මුදල් නෝට්ටුවල සාමාන්‍ය ඇසට ක්ෂණිකව හසු නොවන ඉතා තියුණු ආරක්ෂිත තාක්ෂණික අංග රාශියක් පවතිනවා. පළවෙනි එක තමයි සිකියුරිටි ෆයිබර්ස් නැත්නම් ආරක්ෂිත කෙඳි කියලා කියන්නේ. මුදල් නෝට්ටුව නිපදවන අමුද්‍රව්‍ය පුරා ඉතා කුඩා රතු සහ නිල් පැහැති කෙඳි විසිරී පවතිනවා. මේවා නෝට්ටු මතුපිට අලවා ඇති ඒවා නොයි. කඩදාසිය නිෂ්පාදනය කරන විටම එයට මුසු කරන ඒවා වෙනවා. දෙවැනි එක තමයි UV දීප්තිය. නෝට්ටුව ඇතුළත ඇති පාරදෘශ්‍ය නූල් පාරජම්බුල කිරණ යටතේ තැබූ විට විවිධ වර්ණවලින් දීප්තිමත් වී පෙනේ. තුන්වැන්න තමයි ශුද්‍ර මුද්‍රණය. ඔබ ඩොලර් 100 නෝට්ටුවක සිටින බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින්ගේ කමීස කරපටිය පරීක්ෂා කළොත් The United States of America යන වචනය ඉතා කුඩාවට මුද්‍රණය කර ඇති බව පේනවා. මේ සාමාන්‍ය මුද්‍රණවලින් පිටපත් කිරීමට නොහැකි තරම් කුඩා එකක් වෙනවා. හතරවැන්න තමයි 3D රිබනය.
නවීන $100 නෝට්ටුවල විශේෂිත නිල් පැහැති ත්‍රිමාණ පටියක් නෝට්ටුවේ රෙදි විශේෂණය හරහා වියන ලදසේ දකින්න ලැබෙනවා. හරි, අපි දැන් යමු නෝට්ටු මුද්‍රණයේ අවසාන පියවර වන අවසන් පරීක්ෂාව සහ කැපීම කියන පියවරට. අවසාන පරීක්ෂාව සිදු කරන ආකාර දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අනුක්‍රමික අංක. මෙහිදී ලේට ප්‍රෙස් නම් යන්ත්‍රයක් මගින් සෑම නෝට්ටුවකටම අනන්‍ය වූ අනුක්‍රමික අංකයක් ලබා දෙනවා. මේ අංකයේ සඳහා විශේෂ වර්ණ වෙනස් වෙන තීන්ත භාවිතා කරනවා. දෙවන සහ අවසාන පියවර තමයි තත්ත්ව පරීක්ෂාව කියලා කියන්නේ. නෝට්ටුව පිටතට යැවීමට පෙර අධිවේගී කැමරා සහිත පද්ධතියක් මගින් තප්පරයකට කොළ 2.5 බැගින් පරීක්ෂාව සිදු කරනවා. එහිදී පියවියසට නොපෙනෙන ඉතා කුඩා දෝෂ ඇතනම් ඒවා හඳුනාගෙන ඉවත් කිරීමක් සිදු කරනු ලබනවා. හරි, අපි දැන් බලමු මේ නෝට්ටු කැපීම සිදුවෙන්නේ කොහොමද කියලා. පරීක්ෂණයේ සමත් වන නෝට්ටු යෝධ ගිලටීන මගින් නෝට්ටු 100 බැගින් වන මිටිවලට වෙන් කරනු ලබනවා. මෙසේ වෙන් කළ නෝට්ටු ස්කයිට්ස් ලෙස හඳුන්වන ලෝහ පෙට්ටිවල හසුරා සන්නද්ධ රථ මගින් ෆෙඩරල් රිසර්ව් බැංකුව වෙත ප්‍රවාහනය කරනු ලබනවා. මේ විදිහට තමයි ලෝකයේ බලවතා වන ඇමරිකාව මුදල් නෝට්ටු මුද්‍රණය කරන්නේ. ඔයාලා නොදන්න යමක් මේ වීඩියෝ එකෙන් දැනගන්න ඇති කියලා මං හිතනවා. මේ වගේ වීඩියෝ ටිකටම බලන්න අපිත් එක්ක රැඳී සිටින්න කියලා මතක් කරන ගමන් අදට අපි සමුගන්නවා. ඔයාලා සියලු දෙනාටම සුබම සුබ දවසක්.